අයියේ වානේ මොකක් කර වෙලාද? කොහමද එකපාර නතර වුණානේ. පුතා මම බලන්න. අනේ පොඩ්ඩක් බලන්න. මල්ලිය කොහේ යන ගමන්ද මේ? අද මං කෝවිල් යන දවස් අයියා. අපි නිසා කරදරයි නේ මට මල්ලි. ඕක මොකක්ද අයියා? අපි ඔක්කොම මිනිස්සුනේ අයියා. පාතිමනන්ගේ කොහෙද යන්නේ? මේ ඉන්ටර්විව් එකට යනවා අයියේ මේ කලින් බස් එකක් මිස් වුණා මට. මං යනවා. හරි නංගි. ඕකේ. අයියේ පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලන්නද? හරිද? පොඩ්ඩක් බලන්න. thank you මල්ලි. වා කරේ ලොකු උදව්වක් ආ. ඕක මොකක්ද අයියා? thank you very much. ඔව්වර ළමයා ඉන්ටර්විව් එකට යන්න ඉන්නේ. ඊට බස් එක මිස් වෙලා. ඉතින් අපි ළමයා යන්න ඕන තැනට ගිහිල්ලා දාමුද? සංජීවට බස් එක පරක්කුවේ නේද? ඔයාට යන්න ඕන තැනට අපි ගිහින් දාන්න. ලගින්නකෝ. මිස් මම ඉන්ටර්විව් එකකට ආවේ. කොතනද දන්න ඉන්ටර්විව් එක? ෆස්ට් ෆ්ලෝර් එකේ මේන් කැබින් එක යන්න. thank you miss. you're welcome. Come in. Good morning. ඔයාගේ නම මොකද්ද? good morning madam. මගේ නම ෆාතිමා නස්රත්. මට ඔයාගේ certificates මොනවා හරි බලන්න පුළුවන්ද? Patience. ඔයාට ෆාතිමා මීට කලින් experience නෑ නේද? නෑ madam. එතකොට ෆාතිමා ඔයාට දැන් ජොබ් එකක් කරන්න හිතුනේ ඇයි? ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න නිසා madam මම ජොබ් එකක් කරන්න හිතුවේ. ෆාතිමා ඔයාගේ family එකේ තව කවුද ඉන්නේ? මගේ ෆැමිලි එකේ ඉන්න madam අම්මයි තාත්තයි මල්ලි නම් තාම ඉස්කෝලේ යනවා. මේ position එකට නම් අපි experience බලාපොරොත්තු වෙනවා. මම ඔයාලට බලලා call එකක් දෙන්නම්. thank you madam. ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න නිසා madam මම ජොබ් එකක් කරන්න හිතුවේ. මල්කි දැන් ඉන්ටර්විව් අපු ෆාතිමාව මයි කැබින් එකට පොඩ්ඩක් යන්න. okay miss. excuse me madam ඔයාට කැබින් එකට එන්න කිව්වා. මම කැමතියි ඔයාලට ට්‍රේනින් එකක් දීලා අපේ කම්පැනි එකට ජොයින් කරගන්න. අපි ඉස්සරහට එකතු වෙලා වැඩ කරමු. thank you madam. ඉන් අනතුරුව ග්ලොස්ටර් ආධිපතිවරයා නිදහසේ ආඥාව කියමීන් අනතුරුව පෙබරවාරි 4 වන දිනය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙසින් නම් කෙරෙන තාත්තේ නිදහස් උත්සවය කියන්නේ මොකද්ද? නිදහස් උත්සවය කියන්නේ පුතේ 1815 සිට අපේ රන්බිම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වූවා. ඉන්පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වූ අපේ රන්බිම අපේ රටේ ජාතික වීරයන් විසින් දිවි පරදුවට තබා ඔවුන් සමග මහා සටනක යෙදී 1948 පෙබරවාරි 4 එනම් අදවැනි දිනක අපේ රන්බිම නැවත අපට ලබා දුන්නා. ඉදායි බ්‍රිතාන්‍යයන්ගෙන් බේරාගත් අපේ රන්බිම ජාති භේදයකින් තොර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි හැමෝම එකම රන්බිමක සහෝදරයෝ මෙන් අත්වැල් බිමක